හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි මේ දහම් කරුණු තුලින් බලාපොරොත්තු වෙන විශේෂ කාරණාවක් මතු කරන්න. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන අයට පහසුව සඳහා. ගොඩාක් අය බණ අහනවා එක එක මාධ්‍ය වලින්, එතකොට සජීවීව පොතපත කියවනවා, එක එක ක්‍රම වලින් ධර්ම ඉගෙන ගන්නවා. ඉතින් මේ ධර්ම ඉගෙන ගන්නකොට සමහර අය ධර්මය කියලා ඉගෙන ගන්නවා අධර්මයක්. එතකොට ඒ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තට. එහෙමවත් නිවන් අවබෝධ කරගන්න බෑ. වෙන කොහෙට හරි තමයි වෙන දිශාවකට තමයි හැරෙන්නේ. එතකොට ධර්මය අවබෝධ කරගන්න දින අවස්ථාවක හැරෙනවා, නිවන කියන එකත් දුරස් වෙනවා. මේ සමහර අය ධර්මය අහන අය ඉන්නවා. ඉතින් මේ ධර්මය අහන අයට හොඳයි. ඒගොල්ලන්ට නිවන් අවබෝධ කරගන්න දොරටුව ටික ටික ලං වෙනවා, විවෘත වෙනවා. ඉතින් මේක හොඟක් පහසුයි. ඇත්තටම අපි කියවන්නේ, අපි අහන්නේ, අපි දකින්නේ, අපිට ඇහෙන්නේ, සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේමද කියලා තේරුම් ගන්න හොඳ කාරණාවක් තියෙනවා. ඒකට හොඳ නිදර්ශනයක් තමයි සද්ධම්ම පතිරූපක කියන සූත්‍රය. සද්ධම්ම පතිරූපක කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපමාවක් ඉස්සෙල්ලා. මහණෙනි, මේ ලෝකේ තියෙනවා කියන රත්තරන් තියෙනවා කියනවා. එතකොට ඊට අමතරව රත්තරන් වගේම දිලිසෙන වර්ගයක් තියෙනවා කියනවා. රත්තරන් විදියටම දිලිසෙන જાති එකකව තියෙනවා කියනවා. එතකොට මේ දෙකම ළඟ තියෙනකොට, එක විදිහක තැනක තියෙනකොට හඳුනා ගන්න හරි අපහසුයි කියනවා. බැලූ බැල්මට මේ රත්තරන්ද එහෙම නැත්නම් වෙන දෙයක්ද? මේක රත්තරන්ද මේක වෙන දෙයක්ද කියලා. ඇත්තටම රත්තරන් කියලා අඳුන ගන්න ඒ දෙකම උරගාලා බලන්න ඕන. උරගාලා බලනකොට තමයි, සූරල බලනකොට තමයි, කපල කොටල බලනකොට තමයි, ඒක පරීක්ෂා කරලා බලනකොට තමයි හොඳට පැහැදිලිවම තේරෙන්නේ, හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක රත්තරන්, මේක රත්තරන් නොවේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය මෙයයි අධර්මය මෙයයි කියලා වෙන් කරලා තේරුම් ගන්න නම් උරගාලා බලන්න කියනවා. කොහොමද උරගාලා බලන්නේ? දැන් මේ රත්තරන් නම් මොකක් හරි ආයුධයක් කරගෙන කපල කොටලා සූරල එහෙම බලන්න පුළුවන්. ධර්මයේ එහෙම කපල කොටලා සූරල බලන්න ක්‍රමයක් නැහැනේ. ඒක නුවණින් කරන්න තියෙන එකක්. තම තමන්ගේ නුවණින් තමයි ඒක කරන්න තියෙන, උරගාන්න තියෙන්නේ. කොහොමද උරගාන්නේ? ඒක අපි බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් මුල් ගලවලා උදුරලා අයින් කරන්න. මොකද මේ රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් මුල් නිසා තමයි අනිකුත් කෙලෙස් සියල්ලක්ම වර්ධනය වෙලා ඒවත් එක කෙලෙස් වැඩිලා සත්‍යය මේ සංසාර ගමනට ඇදලා බැඳලා ගැට ගහලා හිර කරලා මේ සංසාරේ ගමන් කරන තත්ත්වයට ඇදලා දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කෙලෙස් නැති කරන්න තමයි, කෙලෙස් ගල් මුල් පිටින් ගලවලා උදුරලා දමන්න තමයි, නැවත නොපැළවෙන විදියට තත්ත්වයට පත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී ශ්‍රාවකයාගේ හිතේ රාගය තියෙනවා නම් ඒ රාගය නැති වෙලා යනවා. ද්වේෂය නැති වෙනවා. මෝහය නැති වෙනවා නම් ඔන්න ඒක බුද්ධ දේශනාවක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය රාග දේශ මොහ නැති කරන එක ක්‍රමක්‍රමී. ඒ දේශනාව හරහා, අනුශාසනාව හරහා. ඒක වඩා වර්ධනය කරන එක නෙමෙයි. ඒකේ ආදීනමේ පෙන්නලා උන්වහන්සේ කෙලෙස් නැති කරගන්න මඟ කියලා දෙනවා. ඉතින් යම් දේශනාවක් අහනකොට අපේ හිතේ යම් දෙයක් පිළිබඳව, යම් කෙනෙක් පිළිබඳව ආසාවක් ඇති වෙනවා නම්, කැමැත්තක් ඇති වෙනවා නම්, තණ්හාවක් ඇති වෙනවා නම්, රාගයක් ඇති වෙනවා නම්, උවමනාවක් ඇති වෙනවා නම් එතකොට රාගය වැඩෙනවා. එතකොට තරහ, එකට එක කිරීම, පලි ගැනීම, වෛරය, බද්ධ වෛරය, ඉරිසියාව, ඒ වගේ කෙලෙස් වැඩෙනවා නම් එතන බුද්ධ දේශනාවක් හැටියට ගන්න බෑ. එතන කෙලෙස් වැඩෙනවා. එතකොට රැවටෙනවා නම්, ඇත්තටම නැති දෙයකට ඇත්තටම තියෙනවා කියලා රැවටෙනවා නම්, මුලා වෙනවා නම් එතන මෝඩකම වර්ධනය වෙනවා. මෝහය වර්ධනය වෙනවා. එතකොට කෙලෙස් වැඩෙනවා. එතකොට මේ කෙලෙස් වැඩෙනවා නම් ඒ දේශනාව බුද්ධ දේශනාවක් වෙන්න බෑ.
අද බුදු කෙනෙක් කවදාවත් කෙලෙස් වැඩෙන්නේ කෙලෙස් දියුණු වෙන්නේ කෙලෙස් සංවර්ධනය වෙන දේශනා කරන්නේ නැහැ. කෙලෙස් නැති වෙලා යන තමයි දේශනා කරන්නේ. ඉතින් ඉස්සෙල්ලම දැන් අර පිළිවෙල කතාව ගත්තොත් දාන කතාව, සීල කතාව, ඊට පස්සේ සමාධි කතා, ප්‍රඥා කතා, කාමයේ ගැන කතා, කාමයේ ආදීනව කතා එක විදිහට උන්වහන්සේ දේශනා කරනවා. නමුත් උන්වහන්සේ ක්‍රමානුකූලව එහෙම දේශනා කරලා අරගෙන යන්නේ කෙලෙස් නැති කරන තැනට. ඒ නිසා මේ දේශනාව අහද්දී කෙනෙකුගේ හිතේ ක්‍රමානුකූලව රාග දේශ මොහ නැති වෙලා යනවා නම් ඒ දේශනාව බුද්ධ දේශනාවක් වෙනවා. නමුත් රාග දේශ මොහ එන්න වැඩි වෙනවා නම් එන්න වර්ධනය වෙනවා නම් ඒවා දුර වෙලා යන්නේ නැත්තම් එතන බුද්ධ දේශනාව කියලා ගන්න බෑ. බුද්ධ දේශනාවෙන් බැහැර ධර්මයේ නාමයෙන් කතා කරන වෙන දේශනාවක්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට හරියට කල්පනාවෙන් තෝරලා බේරලා බොහොම පරිස්සමට ශ්‍රවණය කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, වැළඳ ගන්න ඕන. නැත්තම් මොනවා හරි මිත්‍යා දෘෂ්ටික මතවාදයකට අහු වෙලා මොකක් හරි මිත්‍යා දෘෂ්ටික ධර්මයකට ග්‍රහණය වෙලා මේ පැත්තට ඇදිලා කරකැවිලා ගියොත් ඒකම තමයි ඇත්ත කියලා හිතෙන්නේ. මේ බොරුව පෙනිපෙනී වුණත් ඒත් හිතන්නේ මේක තමයි ඇත්ත කියලා. ඒ තරමට ඒවට ග්‍රහණය වෙන එක එක මේ ක්‍රමවේද තියෙනවා, දේශනා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි හරි පරිස්සමට ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ සාකච්ඡා කරන්න, ධර්මයේ ඉගෙන ගන්න, පොතපත බලන්න. ධර්මයේ නාමයෙන් ලියපු අධර්මයේ තියෙනවා. ධර්මයේ නාමයෙන් කතා කරන ධර්මයේ තියෙන දේශනා තියෙනවා. ධර්මයේ නාමයෙන් කරන ධර්ම සාකච්ඡා කරන අධර්ම සාකච්ඡා තියෙනවා. ඒ නිසා ඒ පරිස්සමට මාධ්‍ය වලින් වුණා, සජීවී වුණා, මොන ක්‍රමයකට වුණා පරිස්සමෙන් ඒව කරන්න කියලා තමයි මතක් කරන්නේ. මොකද අපිත් සමහර වෙලාවට ධර්මයේ කියලා අධර්මයට රැවටිච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ ධර්මයේ අධර්මයේ වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? එහෙම බලනකොට තමයි අපිට තේරෙන්නේ මෙයයි ධර්මයේ, මෙයයි අධර්මයේ කියලා. ඒ නිසා පහසු නෑ, ලේසි නෑ, හරි අපහසුයි. ඉතින් තව කාරණාවක් තමයි මේ ධර්මයේ විහිළු නෑ. විහිළු කතා නෑ. දෙතිස් කතා නෑ. ඒ කියන්නේ රාජ කතා, චෝර කතා, මැතියම් තුරුගන කතා, ඒව විකාර කතා නෑ. දැන් රජ කෙනෙක් ගැන විස්තර කතා කරලා තියෙනවා. නමුත් රජවරුන්ගේ ගැන මේ ඕපදූප කතා කරලා එහෙම බුද්ධ දේශනාවල් නෑ. රජ කෙනෙක් උපමාවට අරගෙන රජ කෙනෙක්ගේ ජීවිත කතාව අරගෙන ඒ වගේ රජ කෙනෙක් දැකපු දෙයක් අහපු දෙයක් මුල් කරගෙන එහෙම කතා කරපු අවස්ථා තියෙනවා. නමුත් රජවරු ගැන මෙයා මෙහෙම කෙනෙක්, එයාගේ කුලය මෙහෙමයි, එයාගේ වර්ගය මෙහෙමයි, එයාගේ තනතුරු මෙහෙම ඒව කතා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඒක අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා හරිම පරිස්සමෙන් කල්පනාකාරීව නුවණ පාවිච්චි කරලා රාග, ද්වේෂ, මෝහ නැති වෙන ධර්මයක් ශ්‍රවණය කරන්න. අපි දන්නවා සමහර අය වාහනේ යනකොට අහගෙන යනවා. සමහර අය වැඩ කරන ගමන් අහනවා. සමහර අය ගෙදර ඉන්නකොට අහන, සමහර අය නිදා ගන්න ගිහලා අන්තිම මොහොතේ පොඩි වෙලාවක් හරියන. සමහර අය පොතපත කියවන පුස්තකාල වලට ගිහිල්ලා. සමහර අය තමන්ගේ යාළුවෝ ඇවිල්ලා කිව්වම ඒක අහගෙන ඉන්නවා. සමහරට කියලා දෙන්නේ අධර්මයක් වෙන්න පුළුවන්. දැන් බණ අහන්න ගියාම බණ ගෙවල් උනත් ඒ අහන්න යන අය සාකච්ඡා වෙනවනේ තැන් වල එළියපොට තියාගෙන තැන් වල. ඉතින් ඒ නිසා ධර්මයේ නාමයෙන් කියා දෙන කෙනෙක් හම්බුනොත්, පාප මිත්‍රයෙක් හම්බුනොත් කවදාවත් කල්යාණ ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඇසුරු කරන්න, පරිහරණය කරන්න, ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න, කියවන්න. හැබැයි පරිස්සමට රාග, දේශ, මෝහ වැඩෙනවා නම් ඒ තුල තවත් රැඳෙන්න එපා. එතනින් වහාම මග හරින්න. රාග, දේශ, මෝහ නැති වෙලා යනවා කියලා Tamanට තේරෙනවා නම්, Tamanගේ නුවණට ගෝචර වෙනවා නම්, Tamanට දැනෙනවා නම් එතන රැඳෙන්න ගුටි කකා හරි හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොකද කෙලෙස් නැති කරගන්න ඔබට මග විවර වෙනවා මේ පරිසරය තුළ. ඒ නිසා ඔබට ඒ සඳහා කල්යාණ මිත්‍රයම මුණ ගැසේවා, කල්යාණ ධර්මයේම ශ්‍රවණය වේවා, අධර්මයේ නොඇසේවා, පාප මිත්‍රයන් ඇසුරට නොලැබේවා, ධර්මාබෝධයෙන් සැනසෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ඔබේ ධර්ම ශ්‍රවණීය පහසුවට අපි මේ කාරණා මතක් කළේ. නිවැරදිව තෝරා බේරාගෙන ධර්මයේ ශ්‍රවණය කරන් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.